මම අපේ unlimitedview.lk ප්‍රධාන YouTube channel එකේ දාපු පළවෙනි වීඩියෝ එකේ පොරොන්දුනා වගේ අද ඉඳන් අපි පටන් ගන්නවා අපේ පොඩි ළමයින් වෙනුවෙන්ම වෙන් වෙච්ච unlimitedkids.lk YouTube channel එක. ඇත්තටම මේක අපේ ප්‍රධාන channel එකේ සහෝදර නාලිකාවක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මම මුලින් කිව්වා වගේ අපේ unlimitedview.lk ප්‍රධාන නාලිකාවේ දාපු පළවෙනි වීඩියෝ එකේදී මම පැහැදිලි කරලා දුන්නා අපේ මේ පොඩි ළමයි ටික බාල පරම්පරාව යහමගට ගන්න තියෙන අවශ්‍යතාවය. ඇත්තටම අපේ වර්තමාන සමාජ පසුබිම සකස් වෙලා තියෙන්නේ ළමා මනස විකෘති කරන විදිහට. ඒක තමයි ඇත්ත. මම අපේ ප්‍රධාන නාලිකාවේ දාලා තියෙන වීඩියෝස් වලින් මම ඔයාලට පෙන්නලා දීලා තියෙනවා ඇයි ඔයාලා ඔය දුක් විඳින්නේ කියලා. මොකක්ද ඒකට හේතුව කියලා. ඔයාලා පොඩි කාලේ ඉඳන් වැරදි විදිහට ප්‍රෝග්‍රෑම් වුණ හින්දා තමයි ඔයාලා අද ඔය දුක් විඳින්නේ. ඉතින් කොහොමද ඔයාලා වැරදි විදිහට ප්‍රෝග්‍රෑම් වුනේ? ඒ හේතු ටිකම තමයි ඔයාලගේ අද මේ දරුවන්ටත් බලපාලා තියෙන්නේ. මම ආයෙත් කෙටියෙන් මතක් කරොත් එහෙම ඔයාගේ ළමයිව ළඟ තියාගෙන ඔයා ටීවී එකේ නිවුස් බලනවා නම්, ඔය ටෙලි ඩ්‍රාමා ටික බලනවා නම්, ඔයා සෝෂල් මීඩියා පාවිච්චි කරන ගමන් කිසිම කන්ට්‍රෝල් එකක් නැතුව ළමයින්ටත් ඒ සෝෂල් මීඩියා පාවිච්චි කරන්න දෙනවා නම්, ඒ වගේම තමයි වැදගත්ම දේ ඔයාගේ ගෙදර සහ ඔයාගේ වටපිටාවේ අය ඔය මුලින් කියපු කරුණු තුන කර කර ඔළුවේ කුණු පුරවගත්ත සෙට් එකක් නම් ඉන්නේ. ඔයාලගේ ළමයි ප්‍රෝග්‍රෑම් වෙන්නෙත් ඒ විදිහටම තමයි. ඒක තමයි තිත්ත ඇත්ත. මම අපේ ප්‍රධාන නාලිකාවෙන් ඔයාලව දැනුවත් කරපු එක කරුණක් මම ආයි මතක් කරන්න. පොඩි ළමයෙක් ඉපදුන දවසේ ඉඳන් එයා අවුරුදු 7 වෙනකන් එයාගේ මොළේ වැඩ කරන්නේ තීටා කියන බ්‍රේන් වේව් ස්ටේට් එකේ. ඒකයි සරලව කිව්වොත් එහෙම පොඩි ළමයෙක් ඉපදුන දවසේ ඉඳන් අවුරුදු 7 වෙනකන් එයාගේ මොළේ වැඩ කරන විදිහක් තියෙනවා. ඒක හරියට ටේප් රෙකෝඩර් එකක් වගේ. එතකොට ඒ කාලය ඇතුළත ඒ ළමයා අහන, දකින්න, අත්දැකීම් ලබන සෑම දෙයක්ම කිසිම වග විභාගයක් නැතුව, කිසිම ෆිල්ටර් එකක් නැතුව ඒගොල්ලන්ගේ යටිහිතේ කෙලින්ම තැම්පත් වෙනවා. ඒක තමයි මේකේ භයානකකම. ඒ වගේම තමයි මේකේ ධනාත්මක පැත්ත. ඒ කාලය ඇතුළත ඒ ළමයින්ට හොඳ දේවල් දුන්නොත් එහෙම ඒ ළමයි යහමගට ගන්න හරිම ලේසි. ඉතින් අන්න ඒ කියපු අදහස මුල් කරගෙන තමයි අපි මේ unlimitedkids.lk YouTube channel එක ළමයි වෙනුවෙන්ම පටන් ගන්න. ඊළඟ වැදගත්ම කරුණ තමයි ඔයා හොඳට මතක තියාගන්න ඕන. ඔයා ළමයෙක්ට උගන්වනවා කියලා කියන්නේ ඒ ළමයාගේ ඔළුවට විෂය කරුණු, පොතේ දැනුම විතරක්ම පුරවන එක නෙවෙයි. මෙච්චර කාලයකට එහෙම වෙච්ච හින්දා තමයි මේ වෙනකොට සමාජයේ ඉහළ තැන්වල ඉන්න හොඳ ඉහළ දැනුමක් තියෙන ඒත් හදවතක් හැඟීමක් නැති පිරිසක් බිහි වෙලා ඉන්නේ. ඉතින් පහුගිය ඍණාත්මක දේවල් කතා කරලා අපිට වැඩක් නැහැනේ. ඒ නිසා ඒ සියල්ල අමතක කරලා අද ඉඳන් අපි අපේ ළමයි ටික හදන්න පටන් ගමු. මේකේ වැදගත්ම කාරණේ තමයි ළමයි ටික හදන්න කලින් අපේ වැඩිහිටියෝ ඔයාලගේ මයින්ඩ්සෙට් එක මුලින්ම හදාගෙන ඉන්න ඕනේ. මොකද මේ ලොකු කකුළු ඇදේට යන ගමන් පොඩි කකුළුවන්ට කෙලින් යන්න කියලා කියන්න බෑනේ. ඉතින් අපේ ප්‍රධාන YouTube channel එක වෙන unlimitedview.lk YouTube channel එකෙන් අපි කරන්නේ වැඩිහිටියන්ගේ මයින්ඩ්සෙට් එක හදන එක. ඉතින් ඔයා පළවෙනි වතාවට නම් මේ වීඩියෝස් බලන්නේ ඔයාගේ ළමයි හදන්න කලින් ඔයාගේ මයින්ඩ්සෙට් එක හදාගෙන ඉන්න අවශ්‍යම වෙනවා. ඒකට අපි ප්‍රධාන channel එක වෙන unlimitedview.lk channel එකේ මේ වෙනකන් දාලා තියෙන වීඩියෝස් ටික එක දිගට follow කරන්න. මුලින්ම ඔයාගේ මයින්ඩ්සෙට් එක හදාගත්තට පස්සේ ඔයාගේ දරුවෝ මේ track එකට දාගන්න එක ඉතාම ලේසි වැඩක්. ඔයා හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයා අදම ඔයාගේ ළමයින්ගේ මයින්ඩ්සෙට් එක හදන්න පටන් ගත්තේ නැත්නම් ඒකේ ප්‍රතිඵලය එන්නේ ඒ ළමයා වැඩි හිටියෙක් වුණ දවසට. එතකොට ඉතින් මේ ගැන පසුතැවිලි වැඩක් නැහැ. හරි, එහෙනම් අපේ මේ unlimitedkids.lk YouTube channel එක ගැන මම පොඩි හැඳින්වීමක් කරන්න. අපේ බාල පරම්පරාව ඒ යහමගට ගන්න උතුම් ක්‍රියාවේ වගකීම් බාර අරගෙන තියෙන්නේ මගේ බිරිඳ. අපි බලමු ඒ සම්බන්ධයෙන් ඇයට මොනවද තියෙන සුදුසුකම් කියලා. මම ඇයව හඳුන්වලා දෙන්න ප්‍රධාන හේතුව තමයි දෙමව්පියන්ගේ හිතේ ඇය ගැන විශ්වාසයක් ගොඩ නැගුණ නැත්නම් අපි මේ ගන්න උත්සාහයේ ප්‍රතිඵලයක් නැති වෙනවා. මම ඇයව හඳුන්වනවා මදු මැඩම් කියලා. මොකද ඒ නමින් තමයි මේ channel එක පුරාවටම ඇයව හඳුන්වන්නේ. මදු මැඩම් කැල්නිය විශ්වවිද්‍යාලයෙන් එයාගේ උපාධිය නිම කළා 2005 වර්ෂයේදී නර්තන ගුරුවරියක් විදිහට එයාගේ ගුරු ජීවිතය ආරම්භ කරනවා. ඉතින් මේ වෙනකොට අවුරුදු 21ක විතර ගුරු ජීවිතය අත්දැකීම් තියෙන තාමත් ගුරු සේවය යෙදලා ඉන්න ගුරුවරියක්. මේකේ ධනාත්මකම කරුණ තමයි ඇය උගන්වන ප්‍රධාන විෂයට අමතරව ළමයින්ගේ මනස හදන වැඩපිළිවෙල ස්වේච්ඡාවෙන්ම කරගෙන යන ගුරුවරියක්.
ඇත්තටම මේ වගකීම ඇය සේවය කරපු විදුහල් වලින් ඇයට බාර දුන්න විෂයක් නෙවෙයි. ඇය ස්ව කැමැත්තෙන්ම තමයි මේක කරගෙන යන්නේ. ඔයාලා දන්නවනේ දැන් මේ YouTube channel එක ළමයින් වෙනුවෙන්ම වෙන්වෙච්ච YouTube channel එකක්. එතකොට YouTube එකේ නීති රීති වලට අනුව ළමයින් වෙනුවෙන්ම කරන YouTube channel වල ඒ දාන videos වලට comments දාන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. ඉතින් මේ පළවෙනි introduction video එක ළමයින්ට සහ දෙමව්පියන්ට දෙගොල්ලොන්ටම වැදගත් වෙන විදිහට හදලා නිසා අපි මේ පළවෙනි video එක විතරක් ළමයින් වෙනුවෙන්ම වෙන් කරලා දාන්නේ නැහැ. ඒක තවත් අවශ්‍යතාවයක් තියෙනවා. මම මුලින් කිව්වා වගේ මගේ බිරිඳගෙන් උපදේශනේ අරගෙන යහමගට ගිය ළමයි, ඒ ළමයින්ගේ දෙමව්පියෝ, ඇයගේ හිතවතුන්ට ඇය ගැන අදහස් දක්වන්න කමෙන්ට්ස් දාන්නත් මම මේ පළවෙනි වීඩියෝ එක අවස්ථාවක් කරගන්නවා. මොකද ඇය ගැන නොදන්න අනිත් දෙමව්පියෝ, ගුරුවරු මේ හැමදෙනාම මේ දෙමව්පියන් දරුවන් දාන කමෙන්ට්ස් වලින් ඇයගේ පසුබිම දැනගත්තාම ඇය කරන මේ උතුම් කාර්ය ගැන දැඩි විශ්වාසයක් ඇති වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒක නිසා ඇයගෙන් උපදේශන අරගෙන මේ වෙනකොට යහමගට ගිහිල්ලා ඉන්න තරුණ දරුවෝ, එයාලගේ දෙමව්පියෝ, ඇයව දන්න අනිත් හිතවතුන් ඇය ගැන කමෙන්ට් කරන්න කියලා මම ඉතාම ආදරෙන් ඉල්ලා සිටිනවා. මම නැවතත් කියනවා එහෙම ඉල්ලා සිටින්න හේතුව තමයි ඇය ගැන නොදන්න මේ ශ්‍රී ලංකාවේ ඉන්න අනිත් දෙමව්පියන්ට සහ ගුරුවරුන්ට ඇය මෙච්චර කාලයක් කරලා තියෙන සේවය ගැන ඇගීමක් ගන්න තමයි ඔයාලගෙන් ඒ ඉල්ලීම කරන්නේ. ආයෙත් මම කියනවා මේ වීඩියෝ එකෙන් පස්සේ එන වීඩියෝස් වලට ඔයාලට කමෙන්ට් කරන්න අවස්ථාවක් නැහැ. ඒත් අපේ ප්‍රධාන channel එකේ unlimitedview.lk YouTube channel එකේ වීඩියෝස් වලට සම්බන්ධ කරලා ඔයාලට අදහස් දක්වන්න තාමත් අවස්ථාව තියෙනවා. එහෙනම් මම ඒ කරේ අපි අලුතින්ම පටන් ගන්න මේ unlimitedkids.lk YouTube channel එක ගැන පොඩි හැඳින්වීමක් විතරයි. එහෙනම් අදින් පස්සේ මම මේ kids channel එකේ ඔයාලට දකින්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි මధు මැඩම් ඔයාලගේ ළමයිට ගොඩ දානවා කියන තදබල විශ්වාසය මට තියෙනවා. Unlimited Kids පුංචි මනසක අසීමිත බලය. ආදරණීය දෙමාපියනි, දැනටම ඕගොල්ලෝ Unlimited You channel එක හරහා ලබා ගන්නේ මානසික පරිවර්තනය අද ඉඳලා ඕගොල්ලෝගේ දරුවන්ටත් ලබා දෙන්න. අපි එකතු වෙලා මේ පරම්පරාව වෙනස් කරමු. එහෙනම් අපි මේ දරුවෝ ටික අනාගතේ දක්ෂ ගුණධර්ම වලින් පිරි යහපත් ළමයි ටිකක් කරමු. එහෙනම් අපේ පළවෙනි මැජික් වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බෙමු. මගේ දුවලා පුතාලා හැමදාම hina වෙලා ඉන්නයි ඕන. ඔයගොල්ලන්ට ජය. ඔයා තාමත් අපේ WhatsApp group එකට හරි WhatsApp channel එකට හරි join වුණේ නැත්නම් අද මේ දෙකෙන් එකකට join වෙන්න කියලා මම ඔයාලට ආදරෙන් මතක් කරනවා. මොකද අපේ මේ unlimited පවුලේ සමාජිකයන්ට පමණක් හිමි වෙන ඉතාමත් සුවිශේෂී වරප්‍රසාද සහ අවස්ථාවන් රැසක් අනාගතයේදී මේ හරහා නිර්මාණය වෙන්න තියෙනවා. මේ දෙකේ links මම පහළ comment section එකේ mention කරලා තියෙනවා. Unlimited Kids පුංචි මනසක අසීමිත බලය.